මා මෙහිදී පෙන්වීමට උත්සාහ කරන්නේ විද්‍යාගාරය තුල හේලික්සිය දුන්න භාවිතා කරමින් ඒ දුනු නියතය සඳහා අගේ පරීක්ෂණාත්මකව සෙවීමේ පරීක්ෂණය සැලසුම් කරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමට ආධාරකයේ මත රඳවන ලද හේලික්සිය දුන්න ඒ කෙළවරට එල්ලන පඩි කට්ටලය ස්ලොටඩ් මෑස් මේ ආකාරයට එල්ලනවා. දර්ශක තුඩක් ඊට සම්බන්ධ කර තිබෙනවා. ආධාරකයේ මත දෝලන ගණනය කිරීම සඳහා අවශ්‍ය කරන එකම මට්ටමට පිහිට වූ තවත් නිවේශන කූරක් දර්ශකයක් විදියට අපි භාවිතා කරනවා. ඉදිරියේ විරාම ගට්ටිකාව තබා ගනිමින් දුන්නට කුඩා දෝලනයක් සිරස් දෝලනයක් ලබා දීම සිදු කර විරාම ගට්ටිකාව දෝලන ගණන් කිරීම අරබනවත් සමග ක්‍රියාත්මක කරමින් මේ පරීක්ෂණයේදී දෝලන 50කට ගතවන කාලය විරාම ගට්ටිකාව මගින් මැනගනු ලබනවා. මේ ආකාරයට එල්ලන පඩි කට්ටලයට ග්‍රෑම් 50 බැගින් හෝ ග්‍රෑම් 20 බැගින් ඒ ස්කන්ධය වෙනස් කරමින් එක් එක් අවස්ථාවට අනුරූපව දෝලන 50කට කාලය මැන ගැනීම මෙම පරීක්ෂණයේදී සිදු කරනු ලබනවා.